ඩබල් එකක් බියෝ වගේ නෙවෙයි හරි වෙලාවට හරියටම සෙට් වුණොත් ඉතින් ඩබල් එකේම යන්න පුළුවන්. අන්න ඒක තමයි කියන්න තියෙන්නේ. විස්තරේ මේකයි. දැන් ඩබල් එකක් දෙනවා කියන්නේ මොකද්ද මේ අහන්නේ? එයා අහන්නේ උණු වතුර එක්කුයි ඇල් වතුර එක්කුයි කලවම් කරලා දෙන්නද කියන එකනේ අහන්නේ. වෙන්නේ මෙහෙමයි. මේක විද්‍යාත්මකව කියනවා නම් සාමාන්‍යයෙන් බැක්ටීරියා වර්ධනය වෙන උෂ්ණත්වයක් තියෙනවා. දැන් ඔයාලා දන්නවනේ මොකක් හරි කෑම එකක් ෆ්‍රිජ් එකේ දැම්මට පස්සේ ඇයි ඒක නරක නොවි තියෙන්නේ? එයාට ඒ උෂ්ණත්වය වර්ධනය වෙන්න බැරි හින්දා. මොකක් හරි ආහාරයක් උණු කරාට පස්සේ ඇයි ඒක නරක වෙන්නේ නැත්තේ ඉක්මනට? ඒ ආහාරය එයාට අර වර්ධනය වෙන්න තියෙන උෂ්ණත්වය නැති නිසා. හැබැයි ඩේන්ජර් සෝන් එක කියලා එකක් තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් කියන්නේ සෙල්සියස් 5යි සෙල්සියස් 60යි. මේ සෙල්සියස් 5 ඉඳලා උඩට යන්න වෙන්නේ මේ බැක්ටීරියා වර්ධනය වැඩි වෙන එක වෙන්නේ. එතකොට වෙන්නේ දැන් හිතන්නකො ඔන්න උණු වතුර එක සාමාන්‍ය අපි කියනවා නටන උෂ්ණත්වයේ සාමාන්‍ය සෙල්සියස් 100යි. ඒකට කාම්බර උෂ්ණත්වයේ තියෙන එල් වතුර එක සෙල්සියස් 24යි. මේ දෙකකට කලවම් කරපු ගමන් මොකද වෙන්නේ? ගානට සෙල්සියස් 50කට 40කට 45කට වගේ ගානට සෙට් වෙනවරු වතුර එක. එතකොට මොකද වෙන්නේ? ඩේන්ජර් සෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ බැක්ටීරියා තිබ්බට වඩාත් වර්ධනය වෙන උෂ්ණත්වයකට තමයි ඔයාලේ ඩබල් එකෙන් ගෙනත් තියෙන්නේ. නිකන් සරලව කියනවා නම් මේක අර ඇල් වතුර බීවටත් වඩා දරුණු වැඩක් තමයි කරගෙන තියෙන්නේ. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් බලන්න උෂ්ණත්වය. ඒ කියන්නේ ඔයාලා කඩේට ගියාට පස්සේ වතුර එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ නිසා මට උණු වතුර එකක්ම දෙන්න කියන්නේ. එතකොට ඔයාලා කෑම ගද්දි ගානට ඒක නිවිලා ඔයාලට අවශ්‍ය උෂ්ණත්වයකට එන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ මොකද අධික උෂ්ණත්වයට රත් කරපෙකේ ව්‍යාජනක බැක්ටීරියා නැහැ. මොකද දැන් මැරිලා තියෙන්නේ. හැබැයි අර ඇල් වතුර එකේ ඉන්නවනේ. එතකොට වෙන්නේ ඇල් වතුර එකේ 10ක් හිටියා නම් නිකන් දල වශයෙන් මම කියන්නේ 10ක් බැක්ටීරියා හිටියා නම් ඔයාලා ඩේන්ජර් සෝන් එකට ගෙනාවට පස්සේ මේක දෙතුන් ගුණයකින් වැඩි වෙනවා බැක්ටීරියා වර්ධනය. ඔයාලා වතුරක බොද්දී අර ඇල් වතුර එකේ හිටපු බැක්ටීරියා 10 ආවම වශයෙන් බැක්ටීරියා 80ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අන්න ඒ වගේ ඒ නිසා කියන්නේ ඉතින් ඩබල් බොන්න එපා. උණු වතුර එකක්ම ඉල්ල ගන්න. ඒක ගානට එතකොට නිවිලා අවශ්‍ය වෙලාවට පානය කරන්න පුළුවන් ඒ නිසා.